සොයා කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂම කාරණාවක් අපිට මේ වෙලාවේ කතා කරන්න මෙන්න මෙහෙම අවස්ථාවක් හදන්න අපි හැමෝම උත්සාහ කරමු කියන ඒ කතාව ගැන තමයි අපිට මතක් කරන්න පුළුවන්කම තියෙන්නේ. අම්මා එක විට අහනවා හසරැලිව ලේලිව කරගන්න අවස්ථාව ලබා දෙනවද කියලා. ඒකට ආදේශ් මොන වගේ උත්තරයක් දෙයිද? හසරැලි ඒකට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? ඉතින් අපි අද වීඩියෝ එක තුලින් ඒ ගැන තමයි කතා කරන්න මේ වෙලාවේ සූදානමක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න. අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ මොහොතේදී කතා කරන්න අවස්ථාවක් දීලා තියෙන්නේ. ඒක අපි මතක් කළ යුතුමයි. ඇත්තටම ආදේශ් හසරැල්ට ගොඩාක් කැමැත්තක් දක්වනවා. එයාත් එක්ක ජීවත් වෙන්න, එයාට ආදරය කරන්න, එයාත් එක්ක කාලය ගත කරන්න විතරක් නෙමෙයි. ඇත්තටම එයාත් එක්ක වැඩ කරන්න පවා ආදේශ් ලොකු කැමැත්තක් තියාගෙන ඉන්න බව නම් අපිට පේනවා. ඇත්තටම ආදේශ් ඒ වගේ කැමැත්තක් තියාගෙන ඉන්න මොහොතක මේ හැමදේම වෙනස් විදියකට දකින්නේ. මොන වගේ අදහසක් අතීතවද කියන ඒ කතාව තමයි අපි අද වීඩියෝ එක හරහා මතක් කරන්න පුළුවන්කම තියාගන්න ඕනේ. ඉතින් ඒක හරිම වටිනවා කියන ඒ කතාව තමයි මම අද වීඩියෝ එක තුලින් මතක් කරන්න ඕනේ. ඉතින් කොහොමත් හරි තමන්ගේ හිතේ තියෙන කැමැත්ත ගැන අනිවාර්යෙන් කතා කරන්න කටයුතු කරනවා කියන එක ගැන නම් අපිට ස්ථීරව මතක් කරන්න ඉඩකඩක් හදලා දෙනවා කියන ඒ කතාව ගැන විතරයි අපි මේ මොහොතේදීත් කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක හරිම වටිනා අවස්ථාවක් විදියට මම මේ මොහොතේදී අනිවාර්යෙන් ඔයාට කතා කරන්න chance එකක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න අවස්ථාවකුත් හදාගන්න ඉඩක් තියාගෙන ඉන්නේ. ඉතින් ඒක හරිම වටිනාකමකින් යුක්තව කතා කරන්න පුළුවන්කම තියෙනවා කියන කතාව තමයි අද අපිට මේ මොහොතේදී කතා කරන්න ඉඩක් කඩක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් දීලා තිබුණේ කියන ඒ කතාව ගැන මම මේ මොහොතේදී ඔයාලට මතක් කරනවා.